මේ අංගමල්ලිද? ඈ අංගමල්ලි නෙමෙයිද? නෑ අහන්නකෝ දැන් මේකයි දැන් මේ වත්තේ මහත්තයා මම හරිද දැන් සුගතම් මට කීවා ඔයා මේ වත්තයිනේ කසිප්පු පෙරනවා කියලා. ඔව්. දැන් ඒක මේ ඇත්තක්ද බොරුවක්ද කියලා දැනගන්න මම මේ කතා කරේ. මේ ඇත්තනේ. ඇත්තද? අන්න ඒකනේ මහත්තයා අවංකයි මං කැමති යන්නේ ඒකට. දැන් කසිප්පු පෙරුවා මහත්තයා අරක්කු ගලන්නේ. අරක්කු කසිප්පු ඒක සාමාන්‍ය දෙයක් නේ මහත්තයා. නැද්ද? අරක්කු ගලන්නේ කි. අරක්කු ගණන් කසිප්පු පාර ගහන එක සාමාන්‍යයි ලෝ බජට් නේ. හවසට පාර ගහපුවාම 500නේ යන්නේ. නැද්ද? 500යි මේකයි කියන්නේ. දැන් එහෙමයි. දැන් මේක අපි දෙන්න හද්දනතෝ වැඩේ කරමු. ඔයා පෙරන්න. හරිද? ඔව්. ඔයාට තෝනිද? මම වත්තේ තෝනිද? වාත්තේ මහත්තයා ටිකක් සේප් එකේ ගෙනත් දෙන්නකෝ. අපි දෙන්න වැඩේ කරමු ඊට පස්සේ. ඒකට සේප්නේ නේද? ඇද ඉවරයිනේ බන් ටිකක් අරන් දෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්. ආයේ සීනි දෝනේ, ඩීසීල් දෝනේ මොනවද දෝනේ දඟරේද? දඟරේ ගෙනත් දෙන්නකෝ. ඈ? අසවසේ දඟටට මම උනත් දඟර නෙමෙයි හයියට ගාමුනේ. අහන්නකෝ මහත්තයා දැන් සුගතංගෙන් අපිට වැඩක් නැහැ. මම උනත් මේ ජොබ් එක හම්බෙන්න කලින් කසිප්පු තමයි පෙරුවේ. ඇත්ත කියන්න බෑ මහත්තයා. නැද්ද? අපේ ආයේ මේ කහටක් නැහැ හිතේ. අවයස කසිප්පු වාර ගැවුවට හිතේ කහටක් නැහැ. හරිද? මහත්තයා මම තාම කල්පනා වත්මන්තයා කවුද කියලා. නම මතක නැතුනේ. අයියෝ නම මතකෙන් අනේ අර ඉස්සර මුස්තාපා කියලා මහත්තයෙක් හිටියේ. ඒ මුස්තාපාගේ පුතානේ දැන් ඉන්නේ. මුස්තාපා. ඈ මුස්තාපා මහත්තයා ඉස්සර මතක නැද්ද අර මදුරුව බයිසිකලේ එනවා ලොකු මේ සපත් දෙක දාගෙන සෝට ඇඳගෙන රැවුලව වපු මුස්තාපා මහත්තයා දැන් මේ අපේ මේ අප්පොච්චා මරුණාට පස්සේ මම තමයි දැන් ඔක කරගෙන යන්නේ මහත්තයා හරිද අප්පොච්චා නම් මොකද්ද මුස්තාපා අර මේ අත්තාපන් ගාන කාලේ ඈ අත්තාපන් ගෙව්වේ මුස්තාපා අත්තාපල් ගැව්වේ නෑනේ මහත්තයා මුස්තාපා කොස්තාපල්ට ඇරියේ කොස්තාපල් මහත්තයා තේරෙනවා හරිද දැන් මම මුස්තාපා තාත්තා මගේ හරිද මම නස්රුදීන් මගේ නම නස්රුදීන් අපි ජාති බේද නැහැ හරිද නස්රුදීන් කොහෙද ඉන්නේද නස්රුදීන් දැන් ඉන්නේ මෙහෙ නෙමෙයි මේ දවස්වල කල්මුණේ පැත්තේ තමයි ඉන්නේ නම්. දැන් කෝල්ලේ ඉන්නේ කොහින්ද? කල්මුණේ වෙරළ තීරේ ඉන්නේ පොඩ්ඩක් මාළුවෙක් බා ගන්නවා. හොදට කරෝල කැල්ලක් අම්මලා කසිප්පු පාරක් ගහන්න. අම්මට පිරි. ඒ මහත්තයා කොහෙද ඉන්නේ? දැන් මහත්තයා දැන් කොහෙද ඉන්නේ? මහත්තයා ඉන්නේ කුඟාසුව ඉන්නේ අද. කොහෙද? අද ඉන්නේ මේ අම්මියට පන්සල් ඉන්නේ කැලණියේ පන්සල්. කැලණියේ පන්සල් ආන්න. මෙහෙමයි. පින්දහම් කරගන්න ඕනේ. හරිද? පින්දහම් කරගන්න ඕනේ. සුරාමේරය කියන්න නම් එපා හැබැයි ඈ. ඒක නේ කියන්න බෑ අප්පා. ඒකනේ මේ කාමේසු කියන්න එපා ඈ. අයිල කියන්න. අන්න රියල් මිනිහා. මම හෙව්වේ ඔයා තමයි. මෙහෙමයි අහන්නකෝ. දැන් මේක නෙමෙයි දැන් නඩුව දැන් මෙහෙම දැන් අපි සුගතන්න මොකද කරන්නේ දැන් සුගතන්නේ මේවා මේ කියන්නේ බොරු ප්‍රචාර දෙන්නේ මම දන්නවා ඔයා එහෙම මිනිහෙක් නෙමෙයි කියලා මොකද්ද සුගතන්නේ දැන් ඔය කියන්නේ ඔව් දැන් මම දන්නවා ඔයා ඒ උනාට එහෙම මිනිහෙක් නෙමෙයි කියලා සුගතන් ඔක බොරු කියන්නේ සුගතන් බොරු කියන්නේ ඒකට බොරු කියන්නේ ඒක බොරු කියන්නේ අන්න මිනිහෙක් දියුණු වෙනාට කවද්ද කැමති උනේ කියන්නකෝ මිනිහෙක් දියුණු වෙනාට මිනිහෙක් කැමති නැහැ කවදාවත් නැද්ද මේ ලංකාවේ හැටි ඒකනේ නේද දැන් අනුර මහත්තයා ජනාධිපති වුණාට අජිත් කැමතිද නෑනේ නැද්ද දැන් මේ දැන් කැලණිය පන්සලේද ඉන්නේ ඔබතුමා ඔව් මම ඉන්නේ දැන් මොකද අද මල් පූජාවක් කරමු මොන හරි තියනවද නෑ කරපු පව් කමා කරගන්න කරපු පව් කමා කරගන්න නේද ඔව් එහෙනම් හොඳයි මහත්තයා පව් කමා කරගන්න එහෙනම් ආදරෙයි අපි යනවා හරිද හරි කවුද කියන්නේ හරි වත්තේ මහත්තයා ඉතින් අය වත්තේ මහත්තයා හරි බොහොම ස්තුතියි